වැහි බැ රහසක් අවසාන කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මුලින් ඉඳන්ම කොටස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ පිළිවෙලට දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහින් මුලින් ඉඳන් කොටස් ටික බලලා මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. වීරාන්‍යා දෙස සියලු දෙනාම බලා සිටියහ. කෙල්ලෙක් බියටපත් වූයේ සම්පත් සිටි නිසාය. මොකද ඒ කරේ? එතකොට එහෙනම් මේකයි සිද්ධිය නේද? ශනුක ඇසුවේ විරන්‍යාගේ කනක් මිරිකමිනි. කෙල්ල බියෙන් සම්පත් දෙස බැලුවේය. ශ්‍රිතිජ සිනාසෙමින් කෙල්ල දෙස බලා සිටියේය. ඇය සැබවින්ම බියට පත්වී ඇති බව ඔහුට අවබෝධ විය. මේ උඹ කොහොමද මගේ නංගියෙක් යාළු වෙන්නේ? කවුද උඹට ඒකට අයිතිය දුන්නේ? ශනුක ඇසුවේ විහිළුවට මෙන් ශ්‍රිතිජට පහරක් ගසාය. කෙල්ල තවත් බියට පත්විය. ඇයගේ දැස්වලට කඳුළු පිරුණි. එය අරුණිට හා සම්පත් අවබෝධ විය. ආහා! ඔයාගේ නංගිව හදාගන්න. මගේ කොල්ලව මම හදාගන්නම්. අරුණි ශ්‍රිතිජ වෙනුවෙන් කතා කළාය. නමුත් ඒ වෙන විටත් විරන්‍යා හඬන්නට පටන්ගෙනය. අරුණි පැවසූ දෙයින් කෙල්ල පුදුමයට පත්විය. මොකක්ද කීවේ ඔය? කෙල්ල ඇසුවාය. ශ්‍රිතිජ ඔවුන්ව හමු වූ බවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට කැමැත්ත ලැබුණු බවත් අරුණි විරන්‍යාට පැහැදිලි කළාය. කෙල්ලට ලැජ්ජා සිතුණි. එසේම ශ්‍රිතිජ සමග කේන්ති ආවාය. ඒ ඔහු ඇයට කිසිවක් නොපැවසූ නිසාය. එතනම බිමින්දගත් කෙල්ල ශ්‍රිතිජට බැන බැනම හඬන්නට විය. ඔවුන් සියලු දෙනාම තමාව විහිළුවට ගත් බව පවසමින් කෙල්ල හඬන්නට විය. හරි එහෙනම් අපි යනවා. මෙතනින් එහාට ඔයාම බලාගන්න. මෙය අඬන හිරේ. ශනුක එසේ පවසා ඉක්මනින්ම පිටිතට ගියේය. ඔහුත් සමග අනික් අයද ගියේ ශ්‍රිතිජට විහිළු කරය. ඒක අසාධාරණයි හොඳේ. ශ්‍රිතිජ කෑ ගැසුවේය. නමුත් සියලු දෙනා ගිය පසු ශ්‍රිතිජ කෙල්ලව ඔසවා ගත්තේය. ඇයි නෑගේ ඇඬිල්ල නතර විය. දැන් හැමදේම හරි. ඔයා එල්ලපු අයිතිය මම දුන්නා. දැන් කිසි දෙයකට බය නැතුව ඕනෙම වෙලාවක මගේ ගාවට එන්න. දැන් මාව අයිති ඔයාට. කොල්ලා කීවේය. කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තේය. ප්‍රභාෂා විරන්‍යා වින්දුගේ කසාදයට අවශ්‍ය ඇඳුම් ගැනීමට කෙල්ල සමග ගියේය. උදෑසනම කෙල්ලෝ තිදෙනා පිටත්විය. ඔවුන් ඇඳුම් සාප්පු ගණනාවකට ගිය අතර විනෝද වීමටද අමතක නොකළහ. මොකද ශනු කල්පනාවක ශ්‍රිතිජ ඇසුවේය. වෙනද නිතරම කෝල් කරනවා. අද උදේ ඉඳන් කෝල් එකක්වත් නෑ. ගත්ත කෝල් ආන්සර් කරෙත් නෑ. මෙසේජ් බලන්නෙත් නෑ. ශනුක කීවේය. ශ්‍රිතිජද දුරකථනය දෙස බලා සුසුමක් පිට කළේය. මාත් ඒ තත්ත්වෙම තමා. ඉන්න. අපි අමුද මොකද කරන්න බලන්න. ශ්‍රිතිජ යෝජනා කළේය. ඒ අනුව කොල්ල දෙන්නා කෙල්ලන්ට නොපෙනෙන ලෙස ඔවුන් පසුපස ගියේය. තවත් අයෙකු කෙල්ලෝ තිදෙනාව ලුහුබඳින බව ඔවුන්ට දක්නට ලැබුණි. ඔවුන් සිතුවේ කෙල්ලන්ට අනතුරක් කියාය. එම නිසා එම පුද්ගලයා ලුහුබඳින පුද්ගලයා අල්ලා ගැනීමට ශ්‍රිතිජ හා ශනුක ක්‍රියා කළේය. ඒ රශ්මික බව ඔවුන් දුටුවේ පසුවය. අයියා, ඔයා මොකද මේ? ශ්‍රිතිජ ඇසුවේය. ඔයාලා දන්නවනේ මම මේ දවස්වල භාෂිත යෝජනා කරනවා කියලා. එයාව මග අරින නිසා මම මේ ආවේ. රශ්මික කීවේය. ඒ කියන්නේ ඔයා අපේ අක්කා ගැන ඔත්තු බලනවා. ශනුක ඇසුවේය. ඒකට එහෙම කියන්න බෑ නේද? එතකොට ඔයාලා දෙන්න මොකද්ද කරන්නේ? රශ්මික ඇසුවේය. කොල්ලෝ දෙදෙනා මුහුණට මුහුණ බලාගත්ත. ඔයාලා තුන්දෙනා අපේ පස්සෙන් ආවා. පිටුපසින් ඇසුණු ප්‍රභාෂකයා හඬත් සමග කොල්ලෝ දෙදෙනා ගැසුණි. ඔවුන් අහිංසකව සිනාසුණි.
මහත්තුරන්ට ඔත්තු බලලා මහන්සි ඇති. විරන්‍යා කියවාය. ශ්‍රිතිජ කෙල්ලට චාට සිනාවක් පෑවේය. අනේ නෑ පපා, අපි හෙම දෙයකට නෙවේ ආවේ. මේ ශ්‍රිතිජ වචන පටලවන්නට විය. මේකයි අයියා අක්කට ප්‍රපෝස් කරන්න ප්ලෑන් කරා. අපි ආවේකට උදව් කරන්න. ශනුක රශ්මිකව පාවාදී බේරේනට උත්සාහ කළේය. ප්‍රභාෂි රශ්මික දෙස බැලුවේ රවාය. එනෝ කලබල විය. ඔහු කලබල වන ආකාරයේදී ප්‍රභාෂි එතනින් පිටවීමට උත්සාහ කළාය. නමුත් ඇයව නවත්වා ගැනීමට රශ්මිකට හැකි විය. භාෂි, ඒක ඇත්ත. කලින් මම කරපු දේවල් වලට සමාව දෙන්න බෑ තමා. එහෙත් මම හැම දෙයකටම සමාව ඉල්ලනවා. ඔහු කීවේය. නමුත් කෙල්ල අත ඉවත් කරගෙන පිටවිය. ඇය පසුපස රශ්මිකට ගියේය. ඔයාලා දෙන්න අපිත් එක්ක ගෙදර යමු. ඒ දෙන්නට එක විසඳ ගන්න දෙන්න. ඔවුන් දෙදෙනා පසුපස යන්නට ගිය කෙල්ලෝ දෙන්නාම නවත්ත ගනිමින් ශ්‍රිතිජ කීවේය. ශනුකගේ හා වින්දනීගේ විවාහය පැවැත්වුණේ. විවාහයට පැමිණි සියලු දෙනාම සතුටින් ඔවුන්ට අනාගතයට සුබ පැතූහ. බින්දුට සිදු වූ අනතුරින් නැවත ඇය පන්න නම්බන බවට විශ්වාසයක් නැමැති බව පැවසුවද ශනුක ඔහුගේ ආදරය විශ්වාස කළේය. ඇයගේ පොරොන්දුව ආරක්ෂා කළේය. ඇය වෙනුවෙන් තමාගේ යුතුකම් ඉටු කළේය. එසේම ඔහු තම බලාපොරොත්තු අත්හැරියේ නැත. ඒ ඔවුන්ගේ ආදරයේ ශක්තියයි. විවිධ බාධා මැදින් එකිනෙකා වෙනුවෙන් ඉදිරියට යන කෙතරම් අසීරු අවස්ථාවක වුවද දරා සිටින, බැඳීම් වෙනුවෙන් කැපකිරීම් කරන ආදරවන්තයින්ගේ ආදර කතාවට අවසානයක් නම් නැත. නමුත් මෙතකින් නැවතීමට අවසරයි. ඉතින් ළමයි වැහිබරස්සක් කතාව අදින් අවසන් වෙනවා. මෙච්චර කාලයක් මම අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම කතාව ලස්සනයිද, කතාව අවසානේ කොහොමද, කතාව ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාන ගමන් අපිට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ කතාවත් එක්ක එකතු වෙලා හිටියා වගේම අපි අලුතෙන් ගැන අලුත් කතාවත් එක්ක කතා එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තාමත් අපේ සබස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට සමගන්නවා. එහෙනම් අලුත් කතාවකින් අලව හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න ඕන. බයි.